ආයුබෝවන් දුවේ පුතේ ඔබ අදත් රැඳී සිටින්නේ ක්‍රිස්තු ධර්මයේ පුනරීක්ෂණ පන්තියත් එක්කයි. අපි පසුගිය සතියේ සාකච්ඡා කෙරුවා 2018 ප්‍රශ්න පත්‍රයේ දෙවනි කොටසේ ප්‍රශ්න කීපයක්. අපි එදා නතර කෙරුවේ 2018 දෙවනි කොටසේ 4 වෙනි ප්‍රශ්නේ දෙවනි කොටසත් එක්කයි. දැන් අද ඉඳන් මම පටන් ගන්නෙ 4 වෙනි ප්‍රශ්නේ 3 වෙනි කොටසින්. ඒක නිසා අපි ඒ 4 වෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡාවට බඳුන් කෙරුවේ පාවුල් තුමාගේ ජීවිතයේ හැරීම සම්බන්ධව. මම ඒකේ පළවෙනි ප්‍රශ්න දෙක ඔබ වෙත පවසලා ඊට පස්සේ 3 වෙනි ප්‍රශ්නයත් එක්ක ඉදිරියට යන්න උත්සාහ කරනවා. ඒකේ පළවෙනි ප්‍රශ්නේ මෙන්න මේ ආකාරයි. පාවුල් තුමාගේ නව ජීවිත පරිවර්තනයේ හුවා දක්වන සාක්ෂි කවරේද? අපි ඒ ගැන කතා කෙරුවා. ඒ වගේම එතුමාගේ ජීවිත පසුබිම ඔහුගේ ධර්මදූත සේවයේදී පිටිවහලක් වූ අවස්ථාවන් උදාහරණ සහිතව පහදන්න අපි ඒකත් සාකච්ඡා කෙරුවා. අපි එතනින් නතර කෙරුවා. හොඳයි අද අපි බලමු එම ප්‍රශ්නේ 3 වෙනි කොටස. පාවුල් තුමාගේ ජීවිතය හා සේවය මගින් අද කිතුණු අප අනුගත කළ යුතු වටිනා ලක්ෂණ කවරේදැයි විස්තර කරන්න. එතකොට මම මුලින් කිව්වා වගේ මෙතන මාතෘකාව තියෙන්නේ පාවුල් තුමා. එහෙනම් අපි පාවුල් තුමාගේ ජීවිතය ආශ්‍රයෙන් තමයි මේ සියලුම ඒ කොටස් තුනට පිළිතුරු සැපයේ යුත්තේ. එහෙනම් පාවුල් තුමාගේ ජීවිතයේ සේවය මගින් අද අපිට කිතුණුවන් වශයෙන් අපිට මොනවද මේ තුලින් දක්නට ලැබෙන චරිත ලක්ෂණ කියන එකයි මේ ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ. පළවෙනි එක තමයි ජීවිතේ පූර්ණ හැරීමක් සිදු වූ පාවුල් ක්‍රියා කලාපයකට යෙදුනාසේ කිතුණුවන්ද දේව රාජ්‍යයේ සේවය සඳහා යෙදිය යුතු බව. ඔහුගේ ජීවිතය සම්පූර්ණ වෙනස් වීමකට බඳුන් වුණා. ඔහු සම්පූර්ණ පුද්ගලයෙක් වුණා. ඒ සම්පූර්ණ කෙනෙක් වුණා කියලා ඒ වෙනස වුණා කියලා වෙනස එතන නතර කෙරුවේ නෑ. ඒක ක්‍රියාවට නැංගුවා. පාවුල් තුමාම රෝම පොතේ සඳහන් කරනවා ක්‍රියා විරහිත ඇදහිල්ල මල ඇදහිල්ලක් කියලා. එහෙනම් අපි ඒක යම් ආකාර දෙයක් අපේ ජීවිතෙන් ක්‍රියාවෙන් අපි පෙන්눔 කරන්න ඕනේ. ඔහු යේසුස් වහන්සේ වෙනුවෙන් මහත් දේ කරන්නට ඉදිරිපත් වුණා. ඊළඟ එක තමයි නිර්භීතව යුක්තිය උදෙසා ඔහු ඉදිරිපත් වුණා. ඔහුගේ ධර්මදූත සේවය දිහා බලනකොට ඒ ධර්මදූත ගමන්වල විවිධාකාර අභියෝගතා පීඩාවන් රාශියකට මුහුණ දෙන්නට ඔහුට සිදු වෙනවා. විශේෂයෙන් පිලිප්පියේදී දෙවනි ධර්මදූත ගමනේ පිලිප්පියේදී හිරගෙදරදී ඔහුට කිසිම වග විභාගයකින් තොරව තමයි පිලිප්පියේ හිරගත කරන්නේ. ඒ වෙලාවේ අවසානයේ තේරුණා මොහු රෝම පුරවැසිභාවය හිමි පුද්ගලයෙක්. මොහුව මෙහෙම වග විභාගයකින් තොරව දාපු එක අපි වැරදි කියලා. ඉතින් එතන ඉන්න හේවායින් පොලිස් පුද්ගලයන් එතනට ඇවිල්ලා මොහුව අරගෙන යන්නට උත්සාහ කෙරුවා. නමුත් මොහු කිව්වා නැහැ මාව ඔබ වග විභාගයකින් තොරව ඔබ මාව මෙම හිර ගෙදරට දාපු නිසා මම මෙතනින් යන්නේ නඩුකාරතුමා පැමිණුණායෙන් පසුව කියලා යුක්තිය වෙනුවෙන් කතා කෙරුවා. ඔබ මෙහෙම කෙරුවා නම් මේ ආකාරයෙන් හරි විදියට වෙන්න ඕනේ කියලා. මේ වගේ පාවුල් තුමාගේ ජීවිතය හරහා තවත් බොහෝ කරුණු රාශියක් තියෙනවා. අනිත් එක තමයි දෙවියන් වහන්සේට දිය යුතු ගෞරවය ඔහු පුද කෙරුවා. ඔහුගේ ජීවිතයට යම් ප්‍රශංසාවන් යම් කීර්තියක් ලැබෙනකොට ඒව වලින් උදම් අනපු කෙනෙක් නෙමෙයි. ඔහු දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වුණා. විශේෂයෙන් ලුස්ත්‍රාවේ සිදුවීම කොරෙක්ව සුවපත් කරපු නිසා සෙනග ඔහුව මහ ඉහළින් පිළිගත්තා. නමුත් ඔහු ප්‍රකාශ කරුවා නැහැ අපි සාමාන්‍ය මිනිස්සුયો. දෙවියන් වහන්සේ නිසා තමයි මේ දේ කරන්නට හැකියාව ලැබෙන්නේ කියලා. අනිත් එක තමයි ඔහුගේ තිබ්බ ස්ථානෝචිත ප්‍රඥාව. විශේෂයෙන් ඔහුගේ ජීවිතයේ ස්ථානෝචිත ප්‍රඥාව පෙන්වන අවස්ථාවක් තමයි තුන්වෙනි ධර්මදූත ගමනේදී ඇතන්ස් වල දෙවෙනි ධර්මදූත ගමනේදී ඇතන්ස් වල සිදු වූ සිදුවීම. ඒ වෙලාවේ නාදුනන දෙවියන්ට කියන පූජාසනයක් ඔහු තියනවා දැක්කා. මේ නාදුනන දෙවියන් යේසුස් වහන්සේ බව ඔහු හඳුන්වලා දෙනවා. දැන් මිනිසුන්ට මේක අලුත් දෙයක්. අලුත් සිතුවිල්ලක්. කවුද මේ නාදුනන දෙවියෝ? ඉතින් පාවුල් තුමා ස්ථානෝචිත ප්‍රඥාවෙන් තමයි මේ අවස්ථාවේදී ඔහු කටයුතු කෙරුවේ. අනිත් එක තමයි අන්‍යයන්ට විවෘත වීම යාඥාවට වැදගත් තැනක් දුන්නා. ජීවිතේ හැම මොහොතකටම කලින් යාඥාවෙන් දෙවියන් වහන්සේගේ කරුණාව සෙව්වා. ඒ වගේ මේ සමාජයේ විශේෂයෙන් යක්ෂ මන්ත්‍ර ගුරුකම් වලට බහුල ප්‍රදේශයක්
ඇතන්ස් වලදී තුන්වෙනි ධර්මදූත ගමනේදී දෙමෙත්‍රියස් එක්ක විවාද කරනවා. විශේෂයෙන්ම මේ ඒ දෙවිවරුන්ට අර්තේමිස්ගේ දේවාලයේ තියෙනා වූ රූප සම්බන්ධව ඒවා වැරදි කියන එක නොබියව ඉදිරිපත් කරන්න හැකියාව මේ පාවොල්තුමාට තිබුණා. විශාල පීඩාවන් රාශියකට ඔහුට මුහුණ දෙන්න සිදු වුණා. නමුත් දෙවියන් වහන්සේගේ බලයන් සියලුම බලවේග වලට වඩා මහා ඉහළින් ක්‍රියාත්මක වෙනවා කියලා ඔහු නොබියව ප්‍රකාශ කෙරුවා. ඉතින් මෙන්න මේවා තමයි අපේ ජීවිතේටත් ආදර්ශ. අපේ ජීවිත ගමන තුල අපිටත් සමහරවිට මේ වගේ ලොකු දේවල් නොවෙන්න පුළුවන්. සිදුවීම් වලට මුහුණ නොදෙන්න පුළුවන්. නමුත් එදිනෙදා ජීවිතය තුළ දෙවියන් වහන්සේව ඔබ සහ මම රස බලා අත්දැකිය යුතුයි. දෙවියන් වහන්සේගේ ක්‍රියාව අපේ ජීවිතයෙන් සිදු වෙනවා කියලා අනිත් අයට දැනෙන්න සාක්ෂියක් විය යුතුයි. ඒක තමයි යේසුස් වහන්සේ අවසානයේ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒකයි මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ. මේ පාවොල්ගේ ජීවිතයේ ඔහුගේ චරිත ලක්ෂණ ඔබේ මගේ ජීවිතයට අනුගත කරන්නේ මොනවාද කියන එකයි. එහෙනම් මේ චරිත ලක්ෂණ ලියනවා විතරක් නෙවෙයි ඒක අපේ ජීවිතයෙන් හදවතින් පවත්වාගෙන ඉස්සරහට යන්නටත් අපි උත්සාහ කරන්න ඕනේ. හොඳයි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. පස්වෙනි ප්‍රශ්නය. ගැලවීම අද මේ ගෙදරට පැමිණ ඇත. මනුෂ්‍ය පුත්‍රයානෝ නැති වූ දේ සොයන්නටත් ගලවා ගන්නටත් වැඩම කළසේක. ඒකේ පළවෙනි එක. යේසුස් වහන්සේ මෙසේ පැවසුවේ කාගේ නිවසේද? පසුබිම වූයේ කුමන අවස්ථාවකදීද? යේසුස් වහන්සේ මේ ප්‍රකාශය ගැලවීම අද මේ ගෙදරට පැමිණ තිබේ. මේක ප්‍රකාශ කෙරුවේ යේසුස් වහන්සේ සාකෙවුස්ගේ නිවසේදී. ඔබ දන්නවා සාකෙවුස් කියන්නේ අපි පුංචි කාලේ ඉඳන් ඉගෙන ගන්නවා මිටි පුද්ගලයෙක්. ਉਹ ජෙරිකෝවේ හිටියා. ਉਹ අත්තික්කා ගහකට නැග්ගා යේසුස් වහන්සේව බලන්න. නමුත් ඒ කරුණු කාරණා වගේම ඔහුගේ ජීවිතය වෙනස් වුණා. ඔහු සුංගම් අය කරන්නේ අය කැමියෙක්. අපි කියනවා ටැක්ස් කලෙක්ටර් කියලා. ඔහු රෝම අධිරාජ්‍යයට පක්ෂව හිටපු කෙනෙක්. එදා සමාජයේ හිටපු ගොඩාක් අයව ඔහු පීඩනයට ලක් කරපු කෙනෙක්. මෙන්න එහෙම කෙනෙක්ට යේසුස් වහන්සේ කියනවා අද ගැලවීම මේ ගෙදරට ඇවිල්ලා. ඒක යේසුස් වහන්සේ කියන්නේ හේතුව සාකෙවුස් තමන්ගේ ජීවිතයෙන් මේ වැරදි ක්‍රියාවන් නැවත්තනවා කියලා යේසුස් වහන්සේට පොරොන්දු වුණා. ඔහුගේ ජීවිතය වෙනස් වුණ නිසායි යේසුස් වහන්සේ මේ ප්‍රකාශය කිව්වේ. 2. නැති වූවන් සෙවීමට හා ගලවා ගැනීමට යේසුස් වහන්සේ ක්‍රියා කළ අවස්ථා 3ක් ඉදිරිපත් කරන්න. නැති වෙලා විවිධ කාරණා නිසා නැති වෙලා ඉන්න පුද්ගලයෝ එදා සමාජයේ හිටියා. පළවෙනි එක තමයි මේ නොමග ගිය සාකෙවුස් වගේ අය කැමියෝ. යේසුස් වහන්සේව අනුගාමී වුණ ප්‍රධාන ශ්‍රාවකයෙක් මතෙව්. ලෙවි කියලා අපි හඳුන්වනවා. ඔහුත් අය කැමියෙක්. එහෙනම් මේ වගේ අයව යේසුස් වහන්සේ සොයලා හරි මාර්ගයට ගත්තා. දෙවෙනි එක තමයි පෞකාර ස්ත්‍රිය. සමාජයේ කාම මිත්‍යාචාරී වරදට හසු වූ ස්ත්‍රියකට යේසුස් වහන්සේ අනුකම්පා කළා. එදා කාලේ කාම මිත්‍යාචාරී වරදට හසු වුණොත් ගල් ගහලා මෝසෙස්ගේ නීතිය අනුව ගල් ගහලා මරන්න ඕනේ. ගල් ගහන අවස්ථාවේ තමයි යේසුස් වහන්සේගේ අතට ඇයව සම්බ වෙන්නේ. උන්වහන්සේගේ වචනය, උන්වහන්සේගේ බැල්ම, උන්වහන්සේගේ දැක්ම, උන්වහන්සේගේ ප්‍රේමය නිසා මේ ජීවිත වෙනස් වීම වලට ලක් වෙන්නට හැකියාව ලැබෙනවා. ඊළඟ එක ලාදුරු රෝගීන්ට අත ගසා සුව කිරීම. ලාදුරු කියන්නේ ඒ කාලේ හැටියට සුව කළ නොහැකි රෝගයක්, කුෂ්ඨ රෝගයක්. මේ ඇඟිලි සේරම වැටෙනවා. මේවා ඔක්කොම කුණු වෙලා නරක් වෙනවා. ඒ වගේ වෙලාවක ලාදුරු රෝගීන් පෞකාරයන් කියලා හැඳින්වුවේ සමාජය. ඔවුන්ට විශාල වස්ත්‍රයක් දෙනවා, ලෝගුවක් දෙනවා. පොඩි කුඩා සීනුවක් නාද කර කර තමයි පාරේ ගමන් කරන්න ඕනේ. අනිත් සියලු දෙනා ඔවුන්ගෙන් නිවත් වෙනවා. ඒක බෝ වුණොත් සුව කළ නොහැකි මරණීය රෝගයක් නිසා. නමුත් යේසුස් වහන්සේ ආව දැක්කම ඔවුන්ව ස්පර්ශ කෙරුවා. ඔවුන්ව ඇල්ලුවා. මෙන්න උන්වහන්සේ සොයාගත්තේ මිනිසුන්ව. ඒ තරම් ප්‍රේමයකින් කටයුතු කෙරුවා. ඒ වගේම ඔවුන්ව සුවපත් කරන්නට ඉදිරිපත් වුණා. ඒ වගේම සබත් දවසේදී
සබත් දවස සුද්ධ කොට පැවැත්වීම ඒක ආඥාව, 4 වෙනි ආඥාව. නමුත් සබත් දවස මිනිසුන්ට බරක් වෙන්නට යේසුස් වහන්සේ සැලකුවේ නැහැ. අතක් පන නැති මිනිසයාව සබත් දිනේදී සුව කරන්නේ. ඒක පරිසිවරු විවේචනය කෙරුවයි සබත් දවසේ සුව කෙරුවේ කියලා. නමුත් යේසුස් වහන්සේට අවශ්‍ය වෙන්නේ ඒ වෙලාවේ ඒ රෝගියව සුවපත් කිරීම. ඒ තුලින් ඔහු මහා ප්‍රීතියක්, විශාල සහනයක් ජීවිතයට ලැබුවා. ඉතින් මේ ආකාරයෙන් යේසුස් වහන්සේ එදා සමාජයේ අනිත් මිනිස්සු අතර නැති වෙලා ඉන්න බොහෝ දෙනාට සහනයක් වෙන්නට උන්වහන්සේ කටයුතු සැලැස්සුවා. අපි එමු ඒකේ 3 වෙනි ප්‍රශ්නෙට. ඔබේ නොමග ගිය මිත්‍රයෙකු යහමගට ගෙන ඒමට යේසුස් වහන්සේගේ සේවයේ මාර්ග පදනම් කරගෙන ඔබට ගත හැකි ක්‍රියාමාර්ග 5ක් විස්තර කරන්න. ඔබ අතර ඉන්නව නම් ඔබට හිතෙනවා නම් මෙයා දැන් වෙනස්. මෙයා නොමග ගිහිල්ලා තියෙන්නේ. මෙයා මේ වැරැද්දට යොමු වෙලා තියෙන්නේ. එහෙනම් ඔබ ක්‍රිස්තියානි දරුවෙක් විදිහට යේසුස් වහන්සේගේ අනුගාමිකයෙක් විදිහට ඔබට කළ හැකි දේ මොනවද? පළවෙනි එක තමයි විශේෂයෙන්ම සියලු දෙනාව පිළිගන්න. පන්තියේ ළමයි කොන් වෙලා ඉන්නවා නම් ඒ අයටව ඉස්සරහට ගන්න. පන්ති කාමරයක් දිහා බැලුවම පන්ති කාමරේ ඉන්නවා ඉගෙන ගන්න පුළුවන් ළමයි ඉන්නවා. සාමාන්‍ය විදිහට ඉගෙන ගන්න පුළුවන් ළමයි ඉන්නවා. ඉගෙන ගැනීමේ අපහසුතාවයෙන් ඉන්න අය ඉන්නවා. ආර්ථික ප්‍රශ්න තියෙන අය ඉන්නවා. දෙමාපියන්ගේ ප්‍රශ්න තියෙන අය ඉන්නවා. දික්කසාද වලට ලක්ුණු දෙමාපියෝ ඉන්න දරුවෝ ඉන්නවා. නොයෙකුත් ලෙඩ රෝග වලට බඳුන් වුණු අය ඉන්නවා. ඒ වගේම යම් යම් පාපකාරී අවස්ථාවන් වලින් මිදෙන්න බැරි අය ඉන්නවා. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය, මත්පැන් වලට ඇබ්බැහි වූවන් ඉන්නවා. ඉතින් අපි පළවෙනි දේ තමයි මේ සියලු දෙනාව පිළිගන්න ඕනේ. මෙයා හරි නෑ, මෙයා හොඳ නෑ, මෙයා හොඳයි කියලා අපිට වර්ගීකරණය කරන්න අයිතියක් නෑ. මොකද අපි සියලු දෙනා දෙවියන් වහන්සේගේ දරුවෝ නිසා. ඒක නිසා ඔවුන්ව කොන් කරන්න එපා. ඔවුන්ට අවස්ථාව දෙන්න. ඔවුන්ගේ හඬට ඇහුම්කන් දෙන්න. දරුවනේ අද ගොඩක් වෙලාවට මිනිසුන්ගේ හඬට ඇහුම්කන් දෙන්න අද ගොඩක් අයට වෙලාවක් නැහැ. අනිත් අයගේ ප්‍රශ්න කියනකොට ඒ ප්‍රශ්නෙට ඇහුම්කන් දෙන්න හැකියාවක් නැහැ. ඒක නිසා කිතුණු දරුවෙක් විදිහට ඇහුම්කන් දීමේ වැදගත්කමත් ඉතා වටිනාකමක් ලෙස යේසුස් වහන්සේ සලකනවා. ඊළඟ එක තමයි තමන්ගේ හැකියාවෙන් අනිත් අයට උදව් උපකාරවන්ත වෙන්න ඕනේ. ඔබ යාමකට දක්ෂ ඇති. ඔබේ හැකියාව දෙන්න. හැකියාවන් ටැලන්ට් තව කෙනෙක්ට ලබා දුන්නා කියලා ඒක අඩු වෙන්නේ නැහැ. ඒක තව වර්ධනය වෙනවා. තව ඒ ටැලන්ට් හැකියාව වැඩි දියුණු කරන්නට දෙවියන් වහන්සේ ඔබට කරුණාව දක්වනවා. ඒක නිසා එවැනි දේවල් පාවිච්චි කරන්න. ඒ වගේම පාපයට ලක් වී ඇති අයකු එයින් මුදවා ජීවිතය ගොඩනැගීමට උත්සාහ කරන්න. යම්කිසි වැරදක් අතට අහුණුම වරදක් තියන අය ඇති. ඒ වරද ගැනම තැන් වල කියවා තව ඔහුව හෝ ඇයව පෙලා දාන්න එපා. යේසුස් වහන්සේ මේ සියලු දේවල් එදා සමාජයේ අද සමාජයේ වගේම තමයි සියලුම සිදුවීම් සිදු වුණේ. නමුත් යේසුස් වහන්සේ දැක්කේ වෙනස් විදිහට. එහෙනම් මේ දරුවන්ගෙනුත් අපි අපේක්ෂා කරන්නේ යේසුස් වහන්සේ වගේ වෙන්න. යේසුස් වහන්සේ දැකපු විදිහට ජීවිතයේ ප්‍රශ්න අභියෝගය දිහා බලන්න. එතකොට ලේසි ජීවත් වෙන්න. අනිත් අයට උදව් කරන්න, අනිත් අයව ගොඩනගන්න. ඒ ප්‍රේමය අපි අන් අය වෙනුවෙන් ලබා දෙන්නට උත්සාහ කරන්න ඕනේ. හොඳයි අපි එමු ඊළඟ ප්‍රශ්නෙට. 6 වෙනි ප්‍රශ්නය. අප ජීවත් වන ලොවේහි අසාධාරණය රජ කරයි. 1. යුක්තිය ගලා බසින දිය දහරක් මෙන්ද ධර්මිෂ්ඨකම නොසිඳී ගලන ගඟක් මෙන්ද පැවතිය යුතුය. මෙසේ පැවසූ දිවසිවරයා නම් කර ඔහු අපේක්ෂා කළ සමාජ පරිවර්තනය කෙබඳු වීදැයි ඉදිරිපත් කරන්න. දැන් මේ ප්‍රශ්නේ දිග වගේ පෙනුනට කෙටි පිළිතුරු දෙකක් අපි අපේක්ෂා කරන්නේ. වාක්‍යයක් කිව්වා, බයිබල් පාඨයක් කිව්වා. මේක ප්‍රකාශ කළ දිවසිවරයා තමයි ආමොස් දිවසිවරයා. ඔහු අපේක්ෂා කළ සමාජ පරිවර්තනය මොකක්ද ඔහු අපේක්ෂා කළේ? ධර්මිෂ්ඨකම සහ යුක්ති සහගත පරිසරයක් ගොඩනගා ගැනීම. මේ ප්‍රශ්නෙම මේ දේ තියෙනවා. යුක්තිය ගලා බසින දිය දහරක්ද ධර්මිෂ්ඨකම නොසිඳී ගලන ගඟක් මෙන්ද විය යුතුය. එහෙනම් ඔහු අපේක්ෂා කරන්නේ යුක්තිය සහ ධර්මිෂ්ඨකම.
දෙවනි ප්‍රශ්නේ. යේසුස් වහන්සේ මෙලොව වැඩම කළ සමාජය තුළ යුක්තිය පසිඳාලීමට මැදිහත් වූයේ කෙසේදැයි යෝජනා 3ක් මගින් පහදන්න. දැන් ආමොස් ගැන කතා කරුවා. ආමොස් ඒ සමාජයේ ක්‍රිස්තු පූර්ව 700 ගණන් වලදී ආමොස් සමාජයේ යුක්තිය ඇති කරන්නට උත්සාහ කෙරුවා. එහෙනම් ඒකේ දෙවනි ප්‍රශ්නය තමයි යේසුස් වහන්සේ මේ ලෝකේ උන්වහන්සේ වැඩම කළ සමාජය තුළ යුක්තිය ඇති කිරීමට ගත් උන්වහන්සේ විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග මොනවද කියලා තමයි දෙවනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඒකේ පළවෙනි එක තමයි රෝගීන්ව සමාජයෙන් ඈත් කර සිටින විට ඔවුන්ට කරුණාව දැක්වීම. මම මුලිනුත් කතා කරුවා මුලින් ප්‍රශ්නේත් විවිධාකාර රෝගී හිටියා. අපි මේ රෝගීන් වර්ගීකරණය කරනවා. යේසුස් වහන්සේ වෙතට ආපු රෝගීන් ශාරීරික රෝගීන්, අංශභාග රෝගීන්, ලාදුරු රෝගීන්, වියලි අතක් පණ නැති මිනිසයා රෝගීන් ශාරීරික. අනිත් රෝගීන් මානසික රෝගීන්. මනස වර්ධනය වෙලා නැහැ. විශේෂයෙන්ම යක්ෂාත්ම වෙනත් ආත්ම හා සම්බන්ධව ගොඩනැගිලා ප්‍රශ්නවලට පීඩා වුණ රෝගීන් හිටියා. තුන්වෙනි එක තමයි ආත්මික රෝගීන්, අධ්‍යාත්මික රෝගීන්. බැලු බැල්මට පෙනුමට ලෙඩ රෝගයක් නැහැ. නමුත් ඔවුන් යම්කිසි වරදක්, පාපයක් නිසා පීඩාවට පත් වෙනවා. උදාහරණ ලෙස සාකේවුස්. ඒ වගේම පෞකාර ස්ත්‍රිය, සමාරිය ස්ත්‍රිය. ඔවුන්ගේ පාපය නිසා ඔවුන් රෝගී වෙලා. එහෙනම් යේසුස් වහන්සේ දා සමාජයේ මේ සියලු දෙනාටම උන්වහන්සේ අත ගැසුවා. රෝගීන්ට උන්වහන්සේ සහනය ලබා දුන්නා. ඊළඟ එක කාන්තාවන් කොන් වී සිටින විට දේව රාජ්‍යයේ දොරවල් කාන්තාවන් වෙනුවෙන් විවෘත කරනවා. මෙන්න යුක්තිය පසිඳාලීමට යේසුස් වහන්සේ කටයුතු කෙරුවා. පුරුෂයන්ට වගේම කාන්තාවන්ටත් සමාජයේ සමතැනක් දීමට උන්වහන්සේ උත්සාහ කළා. ඊළඟ එක තමයි දරුවන්ට සමාජයේ නිසි තැන ලබා දීමටත් දේව රාජ්‍යයේ ශ්‍රේෂ්ඨතම වන්නේ දරුවන් කියලා පෙන්වන්නටත් යේසුස් වහන්සේ උත්සාහ කළා. විශේෂයෙන් එක්තරා අවස්ථාවක දරුවන් යේසුස් වහන්සේ වෙතට ආශිර්වාදය ලබා ගන්නට පැමිණෙන විට ගෝලයෝ ඒ දෙමාපියන්ව එළවනවා. යේසුස් වහන්සේ කියනවා නෑ දරුවෝන් එන්න ස්වර්ග රාජ්‍යය දරුවන්ට අයිති. ඒක නිසා ඒ ස්ථානය සමාජයෙන් කොන් වෙලා ඉන්න දරුවන්ට පවා ස්ථානයක් දෙන්නට යේසුස් වහන්සේ උත්සාහ කළා. හොඳයි මේ 6 වෙනි ප්‍රශ්නේ අවසාන කොටස අපි බලන්න යන්නේ. ඔබ ජීවත් වන සමාජයේ දක්නට ඇති විවිධ අසාධාරණකම් තේරුම් ගනිමින් යුක්තිය හා සාධාරණත්වයේ ස්ථාපිත කිරීමට ක්‍රියා කළ යුත්තේ කෙසේදැයි යෝජනා 5ක් ලියා දක්වන්න. අද අපේ සමාජයේ මොනවද තියෙන අසාධාරණකම්? ඒ වෙනුවෙන් අපි ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද කියන එකයි මේ ප්‍රශ්නයෙන් අහන්නේ. පළවෙනි එක තමයි විශේෂයෙන් රැකියාවල් වලට පත්වීමේදී යම් අසාධාරණකම් සිදුවෙන අවස්ථා තියෙනවා. සුදුසු අයට සුදුසු තනතුර ලැබෙන්නේ නැහැ. නුසුදුසු අයට නුසුදුසු තනතුරු වලට ලක් වෙලා රැකියාවල යම් ප්‍රශ්න ගැටලුකාරී තත්වයන් මේ සමාජය තුළ දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි දේශපාලන අසාධාරණකම්, දේශපාලන පලිගැනීම්, දේශපාලන පක්ෂ හරහා සිදුවෙන යම් ආකාර අසාධාරණකම් නිසා සියලුම සමස්ත සියලු දෙනාව පීඩාවට පත්වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි කර්මාන්ත ශාලා සහ වතුකරේ කම්කරුවන් වෙනුවෙන් හඬක් නගන්න අවස්ථාව නැති වෙන අවස්ථා තියෙනවා. නමුත් සමහර වෙලාවට මේ වෙනුවෙන් කිතුණු සංවිධාන අද ප්‍රබලව හඬක් නගනවා. සමහරක් අයට හඬක් නැහැ. හඬක් නැහැ කියන්නේ උන්ට කතා කරන්න ශක්තියක් නැහැ. උන්ට බලයක් නැහැ. උන් හැම පැත්තෙන්ම තලා පෙලා දමලා තියෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ජාතීන් අතර සුළු ජාතීන්, මහ ජාතීන්, ප්‍රධාන ජාතීන්, මේගොල්ලෝ අප්‍රධාන ජාතීන්. එහෙම කියලා අපි හිතනවා. නමුත් දෙවියන් වහන්සේ තුල ජීවත් වන අය හැටියට මේ සියලු දෙනාට සමානාත්මතාවයෙන් සලකන්නට අපි පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම තමයි ගෘහස්ත ප්‍රචණ්ඩත්වය හා අසාධාරණත්වය ගැන දැනුවත් කිරීමේ ව්‍යාපෘති දියත් කිරීම.
අද ගෘහස්ත ප්‍රචණ්ඩත්වය විශේෂයෙන්ම ස්වාමිවරු මෙහෙකාරයන්ට සලකන විදිහ, දෙමාපියෝ දරුවන්ට, දරුවෝ දෙමාපියන්ට මේ වගේ නොයෙක් අන්දමේ ප්‍රශ්න ගැටලු රාශියකට මුහුණ දෙන සමාජයක් අද අපි ජීවත් වෙන්නේ. ඒක නිසා ඔබට ඒ අත්දැකීම නැති වෙන්න පුළුවන්. නමුත් ඒ අත්දැකීම් වලට මුහුණ දෙන කණ්ඩායම් ඉන්නවා. ඉතින් මේ අය වෙනුවෙන් අපිට යම් ආකාර හඬක් අවදි කරන්න, ඉදිරිපත් වෙන්න, වැඩිහිටියන්ට ඒ ගැන කියලා දෙන්න, ඒ වගේ මේ හා සම්බන්ධව කටයුතු කරන සංවිධානයට අපේ හඬ ප්‍රකාශ කරන්න, ඒ හැකියාව අපිට කරන්න පුළුවන් නම් ඒ දේ කරන්නට අපි ඉදිරිපත් වෙන්න ඕනේ. ඉතින් මේ වගේ මේ සමස්ත සමාජයේ යේසුස් වහන්සේ එදා ඒ හඬක් නැගුවා වගේම උන්වහන්සේ අපේක්ෂා කරන්නේ අද සමාජය තුළ අපිද හඬක් නැගීමේ වැදගත්කම. හොඳයි, අපි අද 2018 6වෙනි ප්‍රශ්නය වෙනකන් දෙවෙනි කොටසේ සාකච්ඡාවට ලක් කෙරුවා. අපි නැවත වතාවක් ඒකේ 17 වෙනි ප්‍රශ්නය ඉතිරි වෙලා තියෙනවා. ලබන සතියේ ඔබත් සමග නැවත හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට ඔබේ නිවසෙන් මා සමුගෙන යනවා. ඔබ සැමට දේව පිහිටයි.